උඹට අතිශය ලිංගික ආශාවල් තියෙනව නේද? නෑ. උඹට ඕජීට හැම පිරිමේට්ටම අධික ලිංගික ආශාවල් තියෙන එක සාමාන්‍ය දෙයක්. ඒක නිසා උඹ ස්වයං වින්දනයට යොමු වෙනවා කියන එක, උඹට ස්වයං වින්දනය කරන්න හිතනවා කියන එක, මේ මනසට හිම දෙයක් කරන්න කියලා එන චේතනාව අතිශය සාමාන්‍ය. හැබැයි පොඩ්ඩකට හිතපන්, උඹට කෑම කන්න කියලා ආසාවල් වෙනව නේද? ඔය වගේ එක කෑම, පැණි රස කෑමක් වේවා, අධික පිෂ්ඨය දින කෑමක් වේවා, මොන කෑමක් වුණත් උඹට අධික ආශාවක් ආවා කියලා උඹ එක දිගට ඒ කෑම කන්න ගියොත් මොකද වෙන්නේ? ඉක්මනට අසනීපෙලා බොහෝ දුරට උඹට අසාධ්‍ය තත්ත්වයකට පත් වෙන්නත් පුළුවන්. ඒ හේතුව නිසා උඹට අනාගතයේදී රස බලන්න තියෙන කෑම ගොඩක් උඹට මිස් වෙන්න පුළුවන්. එන්න ඒ වගේ තමයි ස්වයං වින්දනය කියන එක. විවිධ හේතු නිසා උඹගේ ඔළුවට එන සිතුවිලි උඹට බලපන්න බෑ. හැබැයි ඒ සිතුවිලි නිසා උඹ ගන්න තීරණ, සිතුවිලි මාර්ගෙන් උඹ ගන්න ක්‍රියාව පාලනය කරන්න පුළුවන් උඹට. හැබැයි වහලෙක් වගේ ඒ සිතුවිලි වලට යටත් වෙලා උඹ කාමුක ස්වයං වින්දන ක්‍රියාවල වල, එහෙම නැත්නම් සරලවම අත්ගැසීම් වල නිරත වෙනවා කියලා කියන්නේ උඹට බඩගින්නක් ආවම ඔබ කෑම රස කෑම තියෙන පින්තූරය අධ්‍යා බලාගෙන මේ පින්තූරේ කනවා. එහෙම නැත්නම් මෙලෝරහක් නැති කෑමක් කනවා වගේ දෙයක්. හැබැයි ඒ බඩගින්නත් එක්ක එන ශක්තිය හරි දෙයකට පරිවර්තනය කරොත් ඔබට හිතා ගන්නවත් බැරි විදිහේ සුපිරි රස කෑම ගොඩක් කන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ගොඩක් උන් නොදන්න ස්වයං වින්දනය, එහෙම නැත්නම් අත්ගැසීමෙන් වැළකීමෙන් ඔබට ලැබෙන ඔබ ජීවිතයට අහලා නැති ඔබ දන්නේ නැති වාසි පහක් ඕජි මේකදී කවර් කරනවා. හැබැයි ඒකට යන්න කලින් ඔබ ස්වයං වින්දනය කරන එකෙක් වුණත්, ඒක පාලනය කරන් ඉන්න එකෙක් වුණත්, මොකෙක් වුණත් මෙන්න මේ දේ හොඳට අහගන්න. හරියම සෙක්ෂුවල් ඩිසිප්ලින් එකක් නැති උන් අනිවාර්යයෙන්ම ඔබගේ යාළුවෝ ගොඩේ ඇති. උන් අනිවාර්යයෙන්ම කියනවා ස්වයං වින්දනය කියලා කියන්නේ හරිම සෞඛ්‍ය සම්බන්ධ දෙයක්. ඒ වගේම එකකින් ස්ට්‍රෙස් එක නැති වෙනවා. ඒ වගේම ස්වයං වින්දනය නොකර ඉන්න එකෙන් කැන්සර්ස් හැදෙනවා. උන්ට තමන්ගේ ශරීරයත් එක්ක සෙල්ලම් කරන්න තියෙන ඌමනාව පට්ට ශක්තිමත් අනිත් හැම දෙයකටම වඩා. ඒක නිසා ඌ එක්ස්පර්ට්ස්ලා මෙහෙම කියනවා කියලා බොරු මිත්‍යාවල් මවාගෙන ඒක සාධාරණීකරණය කරනවා. ඒ වගේම උඹට කන්වින්ස් කරනවා, උඹට සමහරට බල කරනවා. ඔබ ඔය දේ කරපන්. ඒක සාමාන්‍ය අවුලක් නෑ. ෂේප් අනිවාර්යෙන් කරපන් නැත්නම් භයානකයි කියලා. ඒ උඹගේ යාළුවට උඹට තප්පර කීපයක ආතල් එකක් දෙන්න ඌමනාවටම නෙවෙයි. ඒ මොකද උන් ටික හොඳාකාරවම දන්න උන් කරන දේ වැරදි කියලා. ඒක කුජීතයි කියලා. ඉතින් තමන් විතරක් ඒ දේ කරනවට වඩා කට්ටියත් එක්ක ඒ දේ කරනකොට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේකට හොඳ උදාහරණයක් ගන්න උඹගේ ඉස්කෝලේ. උඹ විතරක් නැතුව උඹගේ යාළුවොත් එක්කම යම් කිසි විෂයකට ඉස්කෝලේදී අසමත් වෙනකොට ඒක එච්චර අවුලක් නැහැ. උඹ විතරක් ගුටි කන්නේ නැතුව යාළුවොත් එක්කම ප්‍රින්සිපල්ගෙන් ගුටි කෑවට ඒක කිසි අවුලක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ නිසායි උඹගේ යාළුවොත් කන්වින්ස් කරන්නේ ඒක හරි සාධාරණ හොඳ දෙයක් කියලා. උඹ බුද්ධිමත් වෙන්න ඕනේ. සමහර දේවල් ප්‍රශ්න කරන්න එක්ස්පර්ට්ස්ලා කිව්ව පළියට හැමදේම පිළිගන්න යන්න එපා. වැරදිට ගන්න එපා. OG කියන්නේ නෑ මේ සෙක්ස් කියන දේ නවත්තලා දාන්න කියලා. සෙක්ස් කියන එක වෙනයි, මාස්ටර්බේෂන් කියන එක වෙනයි. වීඩියෝ එක අන්තිමේදී මම මේ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ වගේම අර කිව්වා වගේ වර්තමාන සමාජයේ තියෙන සෝෂල් මීඩියා වල දේවල් නිසා ඔය වගේ දෙයකට යොමු වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. අන්න ඒක නිසාමයි උඹක නවත්තන එකේ උඹ ස්පෙෂල් වෙන්නේ, උඹට අච්චර පවර් එකක් ලැබෙන පවර්ෆුල් පුද්ගලෙක් වෙන්නේ. අර වගේ වහල්ලු වෙච්ච සමාජයක් ඉදිරියේ. ඒක නිසා මේ සරල දෙයින් උඹට ගන්න පුළුවන් බෙනිෆිට්ස් ටික අපි මෙතනින් අර කතා කරමු. අංක 1. උඹගේ සැබෑ චරිතය උඹට හම්බ වෙනවා. සමාජයේ ලොකු මිත්‍යාවක් වෙන සීමන් රිටෙන්ෂන් එකක් තියෙනකොට උඹට මහා ලොකු සුපර් පවර් එකක් ලැබෙනවා කියලා. එහෙම දෙයක් ගැන නෙමෙයි OG මෙතන කියන්නේ. එතනදී සරලවම කියන්නේ උඹට උඹව හම්බ වෙනවා. උඹගේ සැබෑ චරිතය හම්බ වෙනවා. උඹ දන්නවද ඇඩික්ෂන් වලින්, එහෙම නැත්නම් ඇබ්බැහිවීම් වලින් පිරිච්ච මනස ඇත්තටම තමන්ගේ අරමුණ කරා යන්නේ නැහැ. ඌ නිකන් සරලවම සතෙක් ගොදුරක් පස්සේ දුවනවා වගේ, සතෙක් තමන්ගේ දවේල කන්න යම්කිසි ආහාරයක් පස්සේ දුවනවා වගේ තමන්ගේ ඇබ්බැහිවීම් කරා දුවනවා මොන බාධකයක් ආවත්. හරියම විඥානයක් නැතුව. ඒ වුණාට ස්වයං වින්දනය කියන ඇබ්බැහිවීමෙන් විශේෂයෙන්ම දිනපතා කරන එක, ඒකෙන් මිදුනම තමන්ට තමන්ගේ සැබෑ ස්වරූපය හම්බ වෙනවා. කියන තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩ නැගෙනවා, ශක්තියෙන් පිරිපුන් වෙනවා, මොටිවේටඩ් වෙනවා, ක්‍රියේටිව් එහෙම නැත්නම් නිර්මාණශීලී වෙනවා. ඒ වගේම සැබෑ ලෙස ආදරණීය වෙනවා. පොඩ්ඩකට හිතලා බලපන්. මම මේ කියපු හැමදේම ඔබට නැචරලි ස්වභාවිකම ඔබ ළඟ තිබ්බ දේවල්. ජීවිතේ යම් කිසි මොහොතක කුජීත ඇබ්බැවීමක් නිසා ඒ දේවල් ඔබට නැති වෙලා ගිහිල්ලා තියෙනවා. no fap එහෙම නැත්නම් ස්වං වින්දන එහෙම නැත්නම් පියසීම නොකර සිටීම කියන්නේ ඔබට අමුතු මැජික් එකක් ලබා දෙන දෙයක් නෙවෙයි. හැබැයි ඒ දේ ඇත්ත. මේ ජරා ඇබ්බැවීම ඔබ නවත්වපු ගමන් ඔබගේ ඩොපමින් ලෙවල් එක සාමාන්‍ය මට්ටමට වැටෙනවා. හිතලා බලපන්. ඔබට ඇත්තම ජීවිතේ සාර්ථක වෙන්න ඕන, ඔබගේ අරමුණු කරා, ඔබගේ හීන කරා යන්න ඕනේ නම් ඔබගේ බ්‍රේන් කෙමිස්ට්‍රි එකට ෆක්ඩ් අප් වෙලා තියෙන්න බෑ. ඒක නිවැරදි ලෙවල් එකේ තියෙන්න ඕනේ. අංක 2. තීව්‍ර අවධානය. එහෙම නැත්නම් ෂාප් ෆෝකස්. ඔබ ස්වං වින්දනය නොකර ඉන්නකොට ඔබ මානසිකව තියුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබගේ මානසික මට්ටම ඉතා තියුණු වෙනවා. හේතුව ස්වං වින්දනය ඔබව දානවා ඩෝපමින් රෝලර් කෝස්ටර් එකකට. ඒ රෝලර් කෝස්ටර් එකට ඔබ නැග්ග ෂණිකව උඹට තප්පර කිහිපයක සතුටක් ලැබිලා ඔබගේ මානසික මට්ටම ක්‍රෂ් කරලා දානවා. ඉතින් උඹට ෆෝකස් එක විදිහට තියාගන්න බෑ. මොකද ආයෙ උඹට ආශාව කියන ඒ උණතාවය ආපුෂණික ආයෙ උඹට ඒ සඳහා යොමු වෙන්න වෙනවා. ආයෙ ක්‍රෂ් කරලා දානවා පල්ලයට. ආයෙ ඒ සඳහා යොමු වෙන්න වෙනවා. ඉතින් උඹට හරියම ෆෝකස් එකක් තියාගන්න බෑ මේ ස්වං වින්දනය කියන දේ ඇබ්බැහි වෙලා ඉන්නකොට. ඒ වුණාට සමාජයේ රැල්ලක් ගොඩනගනවා ඔබ ස්වං වින්දනය කියන දේ කරොත් උඹට තියුණු ෆෝකස් එකක් තියාගන්න පුළුවන්. ඒ වගේම උඹට පැහැදිලිව දේවල් කරන්න පුළුවන් කියලා.
අහපන් උඹට ශුක්‍රාණු පිට කරපු ශනික උඹට මහලුක පැහැදිලි බවක් එහෙම නැත්නම් ફોකස් එකක් වගේ දැනෙන්නේ උඹ ඒ වෙලාවේ ඉන්නේ අති කාමුක මානසික මට්ටමක. ඉතින් ඒ වෙලාවේ උඹට හරි විදියට පැහැදිලිව වෙනි පුද්ගලෙක් විදියට උඹ දිහා උඹට බලන්න අවස්ථාවක් නැහැ. උඹට පේන්නේ එකම දෙයක් නිසා එතනදී උඹගේ මනසට දැනෙන හැමදේම ඇත්ත කියලා හිතන්න එපා. උඹ සාමාන්‍ය මානසික මට්ටමක ඉන්නකොට උඹට ඒ දේ පැහැදිලිව තේරෙයි. ඒ නිසා උඹට ඇත්තටම උඹගේ අරමුණු සම්බන්ධ උඹගේ ජීවිත සම්බන්ධව ફોකස් එකක් නැත්නම් පැහැදිලි බවක් ලැබෙන්න ඕන නම් උඹ ඇත්තටම ඕකෙන් මිදලා ඉන්න ඕනේ 100%ක්ම. ඒ නිසා උඹගේ මනසට කාමුක දෙයක් ආපු ගමන් උඹ නිකන් වානරෙක් වගේ ඔළුවට එනේ සිතුවිල්ල ක්‍රියාවට නංවලා ස්වංවින්දනය කරලා උඹගේ ජීව බලය නාස්ති කරන්නේ නැතුව උඹ ඒක කන්වර්ට් කරන්න ඕනේ. ඕජි කලින් වීඩියෝස් වල කිව්වා ශක්තිය කියන දේ අපිට කන්වර්ට් කරන්න පුළුවන් කියලා තව දෙකින් තව දෙයකට. උඹට තියෙන කාමුක ශක්තිය ඒක හැමෝටම එනවා. හැබැයි බුද්ධිමත් මිනිස්සු තමයි ඒක ඉවරදි විදියට කන්වර්ට් කරලා අනාගතයේදී ගන්න පුළුවන් සුපිරිම ප්‍රතිඵල ගන්න. අංක 3 ජීව ශක්තිය. එහෙම නැත්නම් ජීව බලය වැඩි වෙනවා. මේක බලන උඹ මම සියලුම පිරිමින් ජීව ශක්තිය තමන්ගේ ශරීරය තුළ රඳවාගෙන ඉන්නවා. හිතලා බලපන් ශුක්‍රාණු තමයි මූලික තැනුම් ඒකකය ඔබගේ ශාරීරික පැවැත්මේ. ඔබ කාන්තාවක් වුණත් ඔබ පිරිමියෙක් වුණත් ඔබ මේ ලෝකෙට බිහි වුණේ ඒ ශුක්‍රාණු වල 150ක දායකත්වය නිසා. ඔබ උඹගේ ශුක්‍රාණු ඇතුල් කරාම කාන්තාවක් තුළට ඒ දේ බිහි කරනවා නව මිනිස් ජීවයක්. ඔබට හිතා ගන්න පුළුවන්ද මේක කොච්චර බලවත්ද කියලා. එහෙම වෙලත් අද සමාජයේ 90%කට වඩා මිනිස්සු තමන්ගේ ශුක්‍රාණු ඔන්නෝහේ පිට කරලා දානවා හැම තැනටම. පිස්සු. ඔබ උඹගේ ආශාවන් වලට ඔබවත් අභිභවා යන්න ඉදුණු මොකද දන්නවද වෙන්නේ? උඹට ඒ දේ අවසානයේ හිස් බවක් දැනෙනවා. ඒ වගේම මාර මහන්සි ගතියක් දැනෙනවා. කිසිම උනන්දුවක් උද්‍යෝගයක් නැති බවක් දැනෙනවා. ඒක නිසා කිසිම මිනිස්සෙක්ට ශක්තිය ලැබෙන්නේ නැහැ ඔය ස්වංවින්දන දෙක කරා කියලා. හැබැයි මේක තමයි විශේෂම දේ. ඔබ ස්වංවින්දන නොකර ඉන්න එකෙන් සීමන් රිටෙන්ෂන් එකෙන් ශක්තිය දවසින් දවස වැඩිවීමක් වෙනවා. සාමාන්‍ය ඇවරේජ් ඒ දේ කරන මිනිස්සෙක්ට වඩා. ඒක නිසා මෙතනදී උඹට මුකුත්ම නොකර ඉඳලා තමයි මේ ශක්තිය ලැබෙන්නේ. ඒක හොඳට තේරුම් ගනි. ඒ මොකද උඹගේ ජීව ශක්තිය උඹ තුලම රඳාපවත්වාගෙන ඉන්න නිසා. උඹට පුළුවන් ඒක ඕන දෙයකට යූස් කරන්න. උඹට ඕන නම් පුළුවන් ඒක යූස් කරන්න තවත් ජීවයක් බිහි කරන්න, තව ළමෙක් හදන්න. එහෙම නැත්නම් උඹට ඒක පුළුවන් යූස් කරන්න එක්ස්ට්‍රා එනර්ජි එකක් විදියට. එහෙම නැත්නම් උඹට ඒක පුළුවන් යූස් කරන්න තප්පර කීපයක ආතල්ලයක් කරගෙන බෙඩ් ෂීට් එක පීදලා දාන්න. අංක 4 උඹගේ ආධ්‍යාත්මය වැඩි කිරීම. ඔය ස්වංවින්දනය කියන එකට යොමු වෙලා ඉන්නුම් ගොඩක් දුරට උන්ගේ මයින්ඩ්ෆුල්නස් එක නැහැ. ඇත්තටම මෙහෙම දෙයක් දන්නෙත් නැහැ උන් මොකද්ද කියලා. අධ්‍යාත්මය කියන එකේ තේරුමවත් උන් දන්නේ නැහැ. ඔබ දන්නවද ආධ්‍යාත්මය කරා යන නම් තමන්ගේ සිතුවිලි පාලනය කරන්න ඕනේ. තමන්ගේ ආශාවන්, කාමුක ආශාවන් පාලනය කරන්න ඕනේ. උඹ මේ දේවල් පාලනය කරනවා කියලා කියන්නේ ඔබට ආධ්‍යාත්මය කියන ඒ මාර්ගයට යන්න පුළුවන් ඉඩකඩ ලේසි වෙනවා, පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි උඹේ මාර්ගයට ගියාට පස්සේ උඹට ඔය ස්වංවින්දනය කියන පටු කාමුක ආශාවන් උඹට අවශ්‍ය වෙන්නේ නැහැ. පස්වෙනි එක තමයි වැදගත්ම එක. ඩිසිප්ලින් එක, විනය. ඔබ දන්නවද ස්වංවින්දනය නොකර ඉන්න එකයි ස්වංවින්දනය කරන එකයි තරඟ කරොත්, සටන් කරොත් කවුද දිනන්නේ කියලා? ඒකට උත්තරය දැනටත් ඔබ දන්නවා. ඒකට හේතුව තමයි ඩිසිප්ලින් එක, විනය. තමන්ගේ හැඟීම් කන්ට්‍රෝල් කරගෙන ඉන්න එක වක්‍රාකාරව. එහෙම නැත්නම් ඔටෝමැටිකලි තමන්ගේ විනය කියන දෙයට වැඩි අවධානයක් යොමු කරලා ඒකට නැඹුරු වෙනවා. ඔබ දන්නවා තමන්ගේ මනස පාලනය කරන්න, තමන්ගේ ඔළුවට සිතුවේ එනකොට ඒවා තෝරා බේරා ක්‍රියාවට නංවන්න. ඒක නිසා තේරුම් ගනි. ගහනකින් අයින් වෙලා ඉන්න එකෙන් ලැබෙන පහසි ඇත්තක්. රිසර්ච් වලින් කියලා තියෙනවා ඔබ ස්වංවින්දනය කරනකොට ලොකු ඩෝපමින් ස්පයික් එකක් එනවා. ඒ වගේම ශුක්‍රාණු පිට වෙච්ච ශනික ඒක ක්‍රෑෂ් වෙලා පල්ලෙහාටම බහිනවා කියලා සයිඩ් ඉෆෙක්ට් ගොඩක් එක්ක. ඔය වාසි වලට අමතරව උඹ නොදන්න දේවල් තමයි ස්වංවින්දනය නොකරන උන්ට කාන්තාවන් ගරු කරනවා. කෙල්ලොන්ට සෙන්ස් කරන්න පුළුවන් අත්‍තර මේ දේවල්. ඒ වගේම තමයි ස්වංවින්දනය නොකරන කෙට තවත් එහෙම නොකරන පිරිමියෙක්වත් හොඳට පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. මේ කියපු දේවල් ඔක්කොම ඔබ පිළිගත්තේ නැත්නම් ඒවා විසික් කරලා දැම්මත් උඹලට අවංකව උඹලා දන්නවා ඔය දේ කරන හැම වෙලාවෙම ඔබට පසුතැවීමක් එනවා කියලා. ඔය දේ කරාට පස්සේ මම හෙට ඉඳන් කරන්නේ මම අනිත් ඉඳන් කරන්නේ ඔය විතර කල්පදා යන්නේ උඹගේ අභ්‍යන්තරයෙන් උඹ දන්න ඔය දේ වැරදි කියලා. උඹට ශක්තියක් නෙවෙයි ඔය දේ කරාට පස්සේ උඹට ඇත්තම දැනෙන්නේ තමන් ගැනම අප්‍රසන්න බවක්. එහෙම නැත්නම් ගොඩක් ලොකු මහන්සියක්, නිදිමතක්, දුර්වල හැඟීමක්. මේ ස්වංවින්දනය කියන එක අසභ්‍ය දර්ශනත් එක්ක බැඳලා තියෙන්නේ. ඒක සම්බන්ධව ඕජි කරපු වීඩියෝ එක මෙතන උඩ දාන්න. ඒක බැලුවේ නැත්නම් ඒකත් බලපන් අනිවාර්යයෙන්ම මේකට සම්බන්ධයි ඒක. හොඳට අහපන්. ඕජි කියන්නේ නැහැ කාමය කියන එක උඹගේ හිතින් අයින් කරන්න, සෙක්ස් කියන දේ අයින් කරන්න කියලා. සෙක්ස් වෙනයි ස්වංවින්දනය වෙනයි. කලින් කිව්වා වගේ ඔබට නියම කාන්තාවක් එක්ක සෙක්ස් කරන්න නැතුව මේ ස්වංවින්දනයක් කරනවා කියලා කියන්නේ හරියට රස කෑම තියෙන පින්තූරයක් දිහා බලාගෙන ඒ පින්තූර කනවා වගේ වැඩක්. අර කිව්වා වගේ ඔතනින් ලැබෙන බෙනිෆිට් එක අරගෙන ඔබට යන්න ඕන තැනට ගියාට පස්සේ ඔබට ජෙනුයින් විකෘති නොවන නියම සෙක්ෂුවල් ඩිසයර් එකක් අත්පත් කරගන්න පුළුවන්. රියල් සෙක්ස් එකකින් ලැබෙන බෙනිෆිට්ස් අතිවිශාලයි. ඒ දේ ලබා ගන්න නම් ඔබ ඉස්සෙල්ලා නියම පිරිමියෙක් විදිහට ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න. ජීවිතය සාර්ථක කරගන්න නම් ඔබගේ ජීවිතේ තියෙන ඩිස්ට්‍රැක්ෂන්ස් ඔබ අයින් කරලා ඇබ්බැහිවි ඇඩික්ෂන්ස් අයින් කරලා දාන්න ඕනේ. ඒ වලින් උඩින්ම තියෙන එකක් වෙන මේ ෆැපින්. එහෙම නැත්නම් ස්වංවින්දනය. එහෙම නැත්නම් අත්‍යැසීම නවත්තලා ඒකෙන් ලැබෙන බෙනිෆිට්ස් ටික පාවිච්චි කරපන්. ඒකෙන් ඔබගේ ජීවිතය සාර්ථක කිරීමේ ගමන වේගවත් වෙනවා. ඕජි දන්නවා අනිවාර්යයෙන්ම කලින් වීඩියෝ වගේම මේ වීඩියෝ එකත් උඩට වැදුනා කියලා කනහරහා පොළේට